දශක ගණනාවක් තිස්සේ සිංහල සිනමාවේ ප්‍රේක්ෂක හදවත් දිනාගත් තාරකාවක් පිළිබඳව කනගාටුදායක පුවතක් තමයි වාර්තා වන්නේ. ඒ මෙරට ප්‍රකට නිරූපිකාවක් මෙන්ම ජනප්‍රිය නිලියක් වූ අකුස්ලා සෙල්ලයා මහත්මිය අද දිනේදී තම දිවිගමනට සමුදී තිබෙනවා. මුලින්ම ඉතාලි සිනමා පටයක් හරහා රංගනයට පිවිසුණු ඇය පසුව තවලම, බාඳුරාමල්, රෑමණමාලී වැනි සිංහල චිත්‍රපට රාශියකට තම රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඇය 1985 දී චාල්ස් ඒන්ජල්ස්ගේ සිංහල ප්‍රතිනිර්මාණය වන සුරදෝතියෝ චිත්‍රපටයේ රඟපෑ අතර ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳී සිටින රංගනයක් එහිදී ඉදිරිපත් කළා. සුරදෝතියෝ චිත්‍රපටය මෙරට ප්‍රවීණ සටන් අධ්‍යක්ෂකවරයෙකු වූ රොබින් ප්‍රනාන්දු මහතාගේ පළමු වන චිත්‍රපට අධ්‍යක්ෂණයයි. එම සිනමාපටයේ ඇය සමග ලෝක රූරැජිනක් වූ රෝසි සේනානායක මහත්මියද රංගනයෙන් දායක වුණා. ඇය ශ්‍රී ලංකාවේ විලාසිතා ශේෂ්ත්‍රයේද නොමැකෙන නමක් සනිටුහන් කළ නිරූපිකාවක්ද වුණා. ඇය මිය යන විට 67 වන වියේ පසු වුණා.